සමිරානෝ මගේ ගෙදරාවේ එතුමානෝ සතපයිමාන තනබිමේ උන්වහන්සේ කතා කොට මං මුලා නොවෙන්නට වග බලා ගන්න. එකුමක් නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ඒ මමය නියමිත මොහොත ඇවිත් තිබේයයි කියන්නෝය. මං හිතන්නේ මේ වචන ඇහෙනකොට ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්නත් ඕන. ජේසුව විකුණගෙන, ජේසුව වෙන්දේසි කරගෙන, ජේසුව බිස්නස් එකක් කරගත්තු මිනිස්සු අපි අතර ඉන්නවා. මතක තියාගන්න එක. නමුත් ඔබ ඒ ගනුදෙනු කලාවට ඇතුළු නොවෙන්න මග බලා ගන්න. ගනුදෙනු කලාවක් නෙමෙයි මේ ධර්මය. මෙහි තියෙන්නේ ආදරණීය ගිවිසුමක්. එකිනෙකාට පරිත්‍යාගශීලී ගමනක්. ආදරයේ ගමනක්. ආදරය කියන්නේ පරිත්‍යාගශීලීත්වයක්. ජේසුස් ඒ නිසාම තමයි මේ ලෝකෙට ආවේ. දෙවියන් වහන්සේ තමගේ ඒකජාතික පුත්‍රයාම දුන්නේ නිසා. ඒ නිසා මතක තියාගන්න බොරු දිවැසිවරු, බොරු ගැලවුම් කරුවෝ ඔබව උගුල් වලට හසු කරගෙන ඔබේ ආත්මය පැහැර ගන්න පුළුවන්. යාඥා කරන්න. ජේසුස් තුලම ජීවත් වෙන්න. හරි දේ අවබෝධ කරගන්නට නම් ඔබට සිදු වෙනවා ඔබගේ මනස ආලෝකමත් කරගන්න. ඒ කරන්න පුළුවන් යාඥාවෙන් විතරයි. ඔබට දේශ පිහිටයි.